හරි මම දන්නවා සමහර තැන්වලින් ওই යෝජනා ඇවිල්ලා තියෙන මේ අපරාධ දෙස බලපුවාම සිදුවීම් දෙස බලපුවාම අපිට හැඟීමක් එනවා එල්ලලා හරි දාන්න ඕන කියලා හිතනවනේ ඒක. නමුත් මම හිතන්නේ අපි ජීවිතයක් ලැබුණු කෙනෙක් මරා දැමීම සඳහා මම අත්සන් කරන්න ඕන. ඒක නෙතෙන්දී. ඒක සුදුසුද? ඒක මම හිතන්නේ මිනිස් ශිෂ්ටාචාරයේ යුගය පහු කරමින් ගමන් කරමින් තිබෙන්නේ. එනස අපි බලන්න ඕන. එල්ලා දැමීමද තියෙන්නේ මේ අපරාධ වැළැක්වීම සඳහා කියන එක තව අපි හිතන්න ඕන නේද? මොකද අපි කොහොමද ඒ අස්සන තමයි කෙනෙකුගේ ජීවිතය තීරණය කරන්නේ. ඒක මම හිතන්නේ තරම් විකල්පනා කරන්න ඕන ප්‍රශ්නයක් කියලා මම හිතනවා නේද? ඒ නිසා ඒක හැංගීම හරි මේ වෙන අපරාධ දිහා බලපුවම එල්ලන්න හරි ඕන කියලා හිතෙනවා. හැබැයි එල්ලන්න යන්න ගිහපුවම කාටවත් සාධාරණයි. ඔව් දැන් කාලය හරි නේද? President, sir, I just have ඒ නිසා අපි අවසන් වශයෙන් මම හිතන්නේ දැන් අපි අවසන් කරගත්තොත් සුදුසු වෙයි නේද? ඒ නිසා අපි අවසන් වශයෙන් කියන්නේ අපි ඔක්කොම එකතු වෙලා President, I want to say it in English because today you really showed what a person you are. Because I was appalled when somebody said here that we should be bringing, to hang people. The way you answered that showed us your true capability. Because a lot of people in the ministry wear two type of shirts. Because when they stand up, they want to show that they are very innocent. But you're a true person who spoke today with the open heart. You said that you will never sign. This means a lot to me. That is why we all voted for you. God bless you.